ඩොලර් එකක් US ඩොලර් එකක් ජනවාරි මාසෙ තිබ්බේ දැන් මේ මාර්තුනේ ජනවාරි තිබ්බේ ඩොලර් එකක් රියල් 42000ට තිබ්බේ. ඔබට පේනවා ඇති මේ 42000ට මාසෙකට ඉස්සෙල්ලා තිබ්බ එක 42000 ලක්ෂයක් නෙමෙයි වෙලා තියෙන්නේ ලක්ෂ 13ක් වෙලා. කවුරු හරි ඉරානයේ මිනිස්සෙක් ළඟ ඇමරිකන් ඩොලරයක් තියෙනවා නම් රියල් ලක්ෂ 13ක් ගන්න පුළුවන් ඒ ඩොලරේට. පේනවද විනිමය අනුපාතයට වෙච්ච වැඩි. ඒ නිසා දැන් ඇමරිකාවේ බඩු මොනවා හරි ඉරානයේ තියෙනවා නම් මෙච්චරම මිල වැඩි. ඒ වගේ අර විශාල විදේශ විනිමය අනුපාතයක් එනකොට හෙට අනිද්දා මේක තෙල් මිලට බලපානවා. තෙල් ප්‍රවාහනයේදී බාධා ඇති වෙලා නැව් යන්න බැරි වුණාම තෙල් හිඟ ඇති වෙන්න පුළුවන්. දැන් තෙල් නැව් වලට ඉන්ෂුරන්ස් කරනවානේ. ඔය මුහුද හරහා ගියොත් සමහරට ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්. එහෙනම් වෙන තැන්වල යනකොට ඉන්ෂුරන්ස් වල මිල වැඩි. ඒවා හින්දා බඩු මිල වැඩි වෙනවා. උද්දමනයක් ඇති වෙන විශාල වශයෙන්. ඒ තෙල් භාවිතා කරලා නිපදවන කර්මාන්තවල භාණ්ඩවල මිල වැඩි වෙන්න පුළුවන්. ඒ පැත්ත විශාල වශයෙන් වැඩි. අනිත් පැත්තෙන් උළු දන්නවා මේ යුද ආයුධ මේවා ගොඩනගන්න මේ අපි හිතමු යම් සිද්ධියක් හෙට අනිද්දා තවදුරටත් වුණොත් ඒව හරහා සමහර තව රටවලට විශාල දැන් ඩුබායි වල එයාපෝට් එක කියන්නේ ලෝකෙම සංචාරක කටයුතු විශාල ගුවන් යානා ප්‍රමාණයක් හසුරුවන ගුවන් තොටුපළක්. ඒතර එතෙන්ට ප්‍රහාර එල්ල වෙනවා කියන්නේ ලංකාවට එන සංචාරකයෝ අඩු වෙනවා. ඒ ඩුබායි හරහා කටාර හරහා තමයි ගොඩාක් ගුවන් යානා එන්නේ. ඒව හරහා සංචාරකයෝ නැවතිලා ඒන සංචාරක ආදායම් අඩු වෙනවා. ඒ වගේ බලපෑම් ගණනාවක් මේක හරහා වෙන්න පුළුවන්. ඒ නිසා මෙහි හෝටල් වල ආදායම් අඩු වෙනවා. හැම එකක්ම මේකට බලපෑම් වෙනවා. ඒදා ඕලන්ට හිතලා ලියන්න පුළුවන් ඒ ඕනේ පැත්තෙන් ඇහුවොත් අවබෝධයෙන් හිටියොත්.